හායි කොහොමද? හුඟ දවසකට පස්සේ වීඩියෝක් ගේන්නේ ටයිම් එක ඇත්තටම දැනුත් මේ කැම්පස් එකේ මේ දවස්වල වැඩ අතර පොඩි chance එකක් හම්බෙච්ච එක මම ගෙනා වීඩියෝ එකක්. ඔයාලා හිතන බෑකප් ප්ලෑන් වීඩියෝ එක නෙමෙයි මේක. ඒක ගැන මම අවසන් කියන්නම්. මේකෙන් අද මම කතා කරන්නේ බ්‍රේක් අප් නැත්නම් ලාස්ට් මීටින් සම්බන්ධතාවයකදී දැන් මේ වර්තමානයේ ඇහෙන්න ලැබෙන හුඟක් ඇහෙන්න ලැබෙන වචනයක්. ඒ ගැන කතා කරමු. ඔව් ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. වොයිස් එක ගණන් ගන්න එපා. අහලා පාර සද්දයක් වුණොත් සහ මගේ වොයිස් එක ගණන් පොඩ්ඩක් උගුරු ප්‍රශ්නයක් තියෙන්නේ. කොහොම වුණත් බ්‍රේක් අප් නැත්නම් ලාස්ට් මීටින් සම්බන්ධතාවයකදී බ්‍රේක් අප් කියන වචනේ එනවා කියන්නේම එතන ලොකු වැරද්දක් තියෙනවා. එහෙමයි. බ්‍රේක් අප් එකක් වෙන්නේ ඒ කෙනාට දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා හිතනොත්. හැබැයි සමහරක් වෙලාවට දෙන්නෙක් ගත්තොත් මේ දෙන්න ගත්තොත් ඒ දෙන්නගෙන් මෙයාට සම්බන්ධතාවය ඕනේ නැහැ. මෙයාට ඕනලා නැවතුනොත් වෙන ප්‍රශ්නයක් තියෙනවා. දෙන්නම කැමැත්තෙන් නැවතුනොත් ඕකේ ප්‍රශ්නයක් නෑ. හරි දෙන්නටම ප්‍රශ්නයක් තියෙන්නේ නැවතුන. නමුත් එක්කෙනෙක්ගේ කැමැත්තෙන් නැතුව අනිත් එක්කෙනාගේ තනි කැමැත්තෙන් සම්බන්ධතාවය නවත්තන තැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක මෙහෙම ආදර කරන දෙන්නේ මැද්දට බ්‍රේක් අප් කියන වචනේ බ්‍රේක් අප් කියන දේන එක එච්චර සුදුසු දෙයක් හොඳ දෙයක් නෙමෙයි. ඇයි මේ බ්‍රේක් අප් කියන වචනේ එන්නේ? මේ බ්‍රේක් අප් එකක් වෙන්නේ. ගොඩක් කට්ටිය කියන්නේ තුන්වෙනි එක આવොත් විතරයි කියලා නෑ. තුන්වෙනි එක આવොත් විතර නෙමෙයි. පළවෙනි කරනවා තුන්වෙනි එක આવොත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර අයගේ ප්‍රශ්නයි බලපෑම් හින්දා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒ කෙනාට ආදර කරන කෙනා ඉන්ට්‍රස්ට් ගන්න නැහැ. එයාට ඕන වෙන කෙනෙක් ගියන්න තාම කෙනෙක් නැහැ. නමුත් ඒ කෙනාගේ ඉන්ට්‍රස්ට් එක තව බැහැමියත් එක්ක යන්න කියලා හිතනවා. ඒ තුන තමයි ගොඩක්ම තියෙන්නේ. නමුත් මතක තියාගන්න සම්බන්ධතාවයකදී බ්‍රේක් අප් කියන වචනේ එන්නේ ඉඩක් නැහැ. ඇත්ත සම්බන්ධතාවය. true love කියන ගන්න එක. මොකද මොනම හේතු ප්‍රශ්න 1000ක් ආවත් එක සොලියුෂන් එකක් ඇති. එක හේතුවක් ඇති. ප්‍රශ්න 1000ම අයින් කරලා සතුටින් මේ ආදර කතාවේ සම්බන්ධතාවය ඇතුළේ ඉන්න බ්‍රේක් අප් නොවේ. නමුත් ඔයා බ්‍රේක් අප් කියන වචනේ ගේනවා කියන්නෙම මතක තියාගන්න ඔයාට ඒක නෝමල් නැති මේ සමාජය අනුව මේ සමාජ වෙන දේවල් අනුව හරි බ්‍රේක් අප් වුණා එච්චරයි ඕකම හරි දෙයක්ද සමාජෙ කොහොමත් ඕක ට්‍රෙන්ඩ් එකක් වගේ යනවනේ කියලා. හැබැයි මතක තියාගන්න බ්‍රේක් අප් කියන වචනේ හැම ලේසි පහසු වචනයක් නෙමෙයි. පේනකොට ආහාර බ්‍රේක් අප් අවසానයි අවසාන මීටින් එක ලාස්ට් මීටින් එක. එතරින් එහාට නෑ එච්චර. නෑ. බ්‍රේක් අප් කියන වචනේ ගොඩාක් ලොකු බරපතලයි. මොකද සම්බන්ධතාවයක් ගත්තම මේ සම්බන්ධතාවය ඇතුළතදී ඔයා හෝ මම අපි දෙන්නගේ එක්කෙනෙක් තමයි මම. එක්සාමර ඔයා මම ගන්නකො මේ බලන ඔයයි මේ කරන මමයි ගත්තම ඒක සම්බන්ධතාවයේදී දැන් මෙහෙම හිතන්නකෝ මම දැන් මෙහෙම පෑන් දෙකක් ගන්නවා හරිද මේ කෙනා දැන් මේ මගේ මේ අතේ ඉන්න මේ පෑන සම්බන්ධව ඇතන true love කරනවා මෙයා ටයිම් පාසින් හරි නැත්තම් ඔහේ ආවට ගියාට කරනවා හරි මොනවා හරි හින්දා කරනවා මේ කෙනාට එපා වෙලා එයාට ඇති වෙලා මොනවා හරි හේතුවක් හින්දා බ්‍රේක් අප් වෙන්න කියලා නවත්තන තැන මේ කෙනා true love කරද්දී එයාට ඒක අනපේක්ෂිතයිනේ ඉස්සර වෙලාවක true love කරන කෙනෙක් හිතන්නේ නැහැ ආ මෙයා දැන් මාව දාලේ මෙයා හැමදාටම ඉන්නවා ලොකු විශ්වාසයනේ විශ්වාසයක් නැති තැන ආදරේ නැහැ ඉතින් මෙහෙම ගත්තම මෙයා එක තප්පරයකට දැන් මේ සම්බන්ධය ඇති නවත්තන තාම කියලා මෙයාට ඒක ලොකු බලපෑමක් වෙන්න පුළුවන් සමහරවිට මෙයා එක කියලා සම්බන්ධතාවය නතර ගිහලා යාට කිසි ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ කෙනාට මේ true love කරපු කෙනාට ඒක අනාගතයේදී තව එයාට ආදරය කරන ඇත්තටම ආදරය කරන කෙනා ලැබුණාත් එතනදී එයාට ඒක ලොකු බලපෑමක් වෙනවා. මොකද්ද මේ බලපෑම? සම්බන්ධතාවයකදී ඔයාලා සම්බන්ධය දැන් පටන් ගන්න ඉන්න අයට නෙමෙයි මම කියන්නේ සම්බන්ධය පටන් ගන්න ඉන්න අයට ඔයා සම්බන්ධය පටන් ගන්න යද්දී ඒ සම්බන්ධතාවයේදී මේ කොල්ල හරි කෙල්ල හරි මෙයා පස්සෙන් කෙල්ල ගොඩක් කරනවා කොල්ල වෙනවා මෙයා මාර ඇට්‍රැක්ෂන් මෙයාට මෙහෙමයි මෙයා ලස්සනයි මෙහෙමයි මෙහෙම උසක් තියෙනවා මම මෙයාව දාගොත් හැමෝම පුදුම වෙයි මට මාර ප්‍රේක්ෂක අර අපි කියන්නේ මේ හින ලොකු කමක් වෙයි එහෙම හිතන සම්බන්ධතාවයක් පටන් ගන්න එපා මොකද එහෙම හිතන පටන් ගන්න සම්බන්ධතාවයේ බොහෝ දුරට අනිවාර්යෙන්ම අවසාන දැන් මේකනම් ජීවිතය කියන්නේ මෙන්න මේ ඇඟිලි දෙක නම් මෙතන ඉඳන් මෙතනට නම් මෙතනට යන්න වෙන්නේ නැහැ මෙතනදී අනිවාර්යෙන් බ්‍රේක් අප් එකක් වෙලා
දෙන්නට දෙපැත්තට බෙදෙන්න වෙනවා. ඒ හින්දා සම්බන්ධය පටන් ගන්නදී විශේෂයෙන් ඔයාගේ පවුලට එයා ගැලපෙනවද? එතකොට ඔයාට ගැලපෙනවද? කොහොමද ගතිගුණ? එයා කොයි වගේ මිනිස්සෙක්ද කියලා යාළුකමෙන් විතරක් ලව් කරන්න නෙමෙයි ආදර නෙමෙයි යාළුකමෙන් විතරක් එයාත් එක්ක කතා බහ කරලා හොයලා බලලා ඒ දේවල් කරලා ඊට පස්සේ ආදරට පෙළෙනවා ආදරට පෙළෙන්නේ එක පාට අහපුවම මම කැමති සම්බන්ධ පටන් ගන්න කියලා පටන් ගන්න එපා. ඔයා සමහරවිට ඇත්තටම එයාට ආදරේ ඇති. ඔයාගේ හිතේ යා ගොඩාක් කලින් ඉන්නවා දැන් එයාගෙන ආදරයක් දෙන්නද? නමුත් අපිට අනිත් කෙනාගෙන කියන්න බෑ. තමන්ට තමන්ගේ හෘද සාක්ෂිය ඇරෙන්න අනිත් කෙනාගේ හෘද සාක්ෂිය ගැන කියන්න බෑ. සමහරවිට ඒ කෙනාට වඩා අතර මතක කරන්න බෑ. නමුත් අපි දන්නේ නැහැ. ඒ හින්දා සම්බන්ධය පටන් ගන්න කලින් හොඳට හිතලා පටන් ගන්න. මොකද මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් ගත්තොත් මට ඔය වගේ ප්‍රශ්න හුඟක් තිබ්බා. මමත් විඳපු කෙනෙක්. නමුත් දැන් මට හරි කෙනා හම්බෙලා දිනවා කියලා හොයලා බලලා මන් දන්නවා. මෙහෙමයි. සම්බන්ධතාවයකදී බ්‍රේක් අප් කියන වචනේ එනවා කියන්නේ එක ලොකු වැරද්දක්. එහෙම එන්න ඕනේ නැහැ. මොකද හරි කෙනා ලැබුණා නම් බ්‍රේක් අප් කියන වචනේ කොහෙන්වත් එන්නේ නැහැ. මොකද මොන ප්‍රශ්නයක් ආවත් ඒ දේ දරාගෙන දෙන්නට යන්න පුළුවන් වෙනවා. බ්‍රේක් අප් කියන වචනේ සම්බන්ධතාවයකට එන්න බෑ. ඒ හින්දා බ්‍රේක් අප් එකක් ඔයා කෙනෙක්ට ඔයා තව කෙනෙක්ට බ්‍රේක් අප් හරි මේක නවත්තමු කියලා ඔයා චීට් කරනවා නවත්තන්න නම් 10 වතාවක්වත් හිතන්න. මොකද ඔයාට ඒක නෝමලි ආහාර බ්‍රේක් අප් වුණා එච්චරයි තව නෑ මගේ ජීවිතය අම්බෝ එතෙන්ද මන් නිදහසුන ඔහොම හිතුවට අනිත් කෙනා එතනින් පල්ලෙහාට වැටෙන්නත් පුළුවන්. නෑ මෙයා මොකද මම මෙච්චර කාල හොඳට ආවේ මෙයා මේක කොටස හදන කියලා උඩට යන්නත් පුළුවන්. ඒක ඒ කෙනාගේ ලෙවල් එක අන්න. ඒ කෙනා උඩට ගියොත් කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් පල්ලෙහාට බැස්සොත් පල්ලෙහාට වැටුණොත් එයා මෙන්ටලි බ්‍රේක් ඩවුන් වුණොත් ඒ කෙනාගේ කකුලට ඒ කෙනාගේ සපත්තුට වැටෙන මිසක් එහෙම වැටුණොත් ඔයාලට තේරුම් ගන්න බෑ. ඒක ඒ කෙනා වෙලා වෙන්න ඕනේ. ඒ කෙනාට දැනෙන වේදනාව ඔයාලට දැනෙන්න ඕනේ. එහෙම දැනෙන්න. මොකද එහෙම දැනුණට පස්සේ තව දැන් මේ ඉන්න කෙනාට එහෙම දෙයක් දැනෙලා යාට වෙලා යාට උලකල ඔක්කොම කරාත් මේ හරි යාට හරියටම කරන කෙනෙක් ආවත් ඒ කෙනා කොච්චර ආදර දුන්නත් ඒ දෙන්න අතර මොකක් හරි පුංචි රණ්ඩුවක් කියලා මෙයාගේ අතින් මෙයාට වැරද්දක් වෙලා හරි මොනවා හරි වුණොත් මෙයාට අර වෙච්ච ප්‍රශ්නේ ඒ වේදනාව සැරිසරලා එක එක අහන්නේ දැන් මෙයාත් මාව දාලාද මම මෙහෙම කරා වැරදි නේද මෙයායි කතා කරන්නේ නැද්ද ප්‍රශ්න හුඟක් ඔළුවේ ඕව තින්කින් කරන උපරිම මේ දෙන්න ගත්තා මෙයා ඊට පස්සේ ආදරෙන් කතා කරාට පස්සේ මෙයා ෂේප් කරනවා නමුත් හැම වෙලාවකම මෙයා දින් නෙමෙයි මෙයා හින්ද වෙන්න නෙමෙයි මෙයා නිකන් ඉඳලා සමහර මෙයා විතරක් රණ්ඩු වෙන්න පුළුවන් මෙයා රණ්ඩු වුණාට පස්සේ මෙයා ගතේ වැරද්දුනට සමහර මෙයාත් එක මෙයාගේ වැරද්දක් කළා මෙයා රණ්ඩු වෙනවා පුළුවන් කොහොම වුණත් යම් කිසි වෙලාවකට කෙනාට මේ කෙනාට බයක් එනකොට ඒ කෙනා අර දේවල් ආය එයා ඕන කමින් නෙමෙයි නමුත් එයාට ආය දේවල් මතක් වෙනවා ඒක ඇයි කියන්නේ එයාවත් දන්නේ නැහැ මෙහෙම මතක් වුණාම සම්බන්ධෙ බුකුත් වෙන්නේ නමුත් මම මෙන්ටලි ඩවුන් වෙනවා මේ අනිත් කෙනා කතා කරනකම් අන්න ඒ හින්දා කියන්නේ සම්බන්ධය නවත්තන කලින් තවතාවකත් හිතන්න දෙන්න ප්‍රශ්න වල නවත්ත ගන්න බලන්න තර්ඩ් ඔප්ෂන් එකට කියලා චීටින් කරනවත් එහෙම යන්නත් එපා සහ බ්‍රේක් අප් කියන වචනේ ගේන්න එපා මොන හරිම තියෙනවා නම් සම්බන්ධය දෙන්නට කතා කරලා විසඳ ගන්න පුළුවන් විසඳ නැත්තම් දෙන්නම කතා කරලා අයින් වෙන එක ප්‍රශ්නයක් නෑ නමුත් දෙන්නෙක් අරගෙන එක්කෙනෙක්ගේ අකමැත්තෙන් විතරක් අයින් වුණොත් තව කෙනෙක්ට ඒක බලාපොරොත්තුවක් විතරක් වුණොත් එයාට ඒ බලාපොරොත්තු වුණොත් එතන ප්‍රශ්නයක් තියෙනවා ඒ හින්දා බ්‍රේක් අප් එකකට යන කලින් හුඟක් හිතන්න. මොකද බ්‍රේක් අප් කියන වචන වල පේන තරම් සිම්පල් එකක් නෙමෙයි. කෙනෙකුගේ ජීවිතය ආදරේදී විශ්වාසෙදී ජීවිතයක් තෝරාපත් කරගන්න. එයාට ඒ ජීවිතේ කොහොමද ගෙනියන්නේ කියලා හිතන්න. එයාගේ ජීවිතයේ අවසාන තීරණය ගැනීම අන්න එතනදී. ඒ හින්දා හොඳට හිතලා බලලා වැඩ කරන්න ආදරේදී. ඒක තමයි කියන්නේ මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. බ්‍රේක් අප් එකක් කියන දේ ලාස්ට් මීටින් කියන තැනට එන්න එපා. ආවත් දෙන්න කතා කරලා දෙන්නගෙන් පැත්ත නිසා එක්කෙනෙක් වසරණ කරලා තමන්ගේ හිතමනාපයට කරන්න එපා. ඒක ලොකු ප්‍රශ්නයක්. අන්න ඒ හින්දා සම්බන්ධය පටන් ගන්න දහවතාවක්වත් ඉඳලා පටන් ගන්න. පටන්ගෙන ඉන්න අය කරන් යන ප්‍රශ්නයක්වත් කතා කරලා ඉඳ ගන්න බ්‍රේක් අප් කියන වචන නම් ගාව ගන්න එපා. ඒක එච්චර හොඳ වචනනේ මොකද ඒක ගාව ගත්තොත් ප්‍රශ්න ගොඩාක් එන්න පුළුවන්. ඒක තමයි කියන්න ඕනේ සහ බෑකප් ප්ලෑන් ගැන කියන මම ගේනවා කිය වීඩියෝ ගේන්න හම්බ වෙන්නේ නැහැ මොකද මගේ හෘද සාක්ෂිය අනුව බෑකප් ප්ලෑන් එක ගැන මට කියන්න බෑ කතා කරන්න බෑ සමහර හැම එකක් නෙමෙයි කතා කරන්න පුළුවන් නමුත් ඕගොල්ලෝ කිය යුතු දේවල් ටිකක් තියෙනවා ඒ ටික මට කියන්න බෑ මොකද මම කරන්නේ නැතුව මට කෙනෙකුට උපදෙසක් දෙන්න බෑ ඒ හින්දා මට ඒ වීඩියෝ ගේන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් ආදරයකදී අනිවාර්යෙන් තිබිය යුතු දේ තමයි විශ්වාසය. විශ්වාසයෙන් ඉඳන ආදරය තියෙනවා. විශ්වාසයෙන් නැතන ආදරේ නැහැ. කොච්චර කිව්වත් විශ්වාසය කොච්චර නැහැ මං ඒ ආදරේ කිව්වට විශ්වාසය නැති තැන ආදරේ නැහැ. ඒ ඉන්න සම්බන්ධතාවයේදී විශ්වාසය කියන එක පල්දු වෙන්න දෙන්න එපා. ආදරය රැක ගන්න බ්‍රේක් අප් කියන වචනේ ගේන්න එපා. තව වීඩියෝ කරන් එනකම් හැම සතරින් පරිස්සමින් ඉන්න. හොඳින් ඉන්න. තමන්ට තමන් ඉන්නවා කියලා මතක තියාගන්න. ඒ හින්දා වැටෙන්න එපා. හැමදාම නැගිටලා ඉන්න.
ගිහින් එන්න.